රජයේ ඉන්දියානු දියණිය විශ්වවිද්‍යාල දියණිය ඊටම ක්‍රූර ලෙස දූෂණය කරලා ඝාතනය කෙරුවා. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට ලෝකයේ ස්ත්‍රීන් හැටියට අද අපි අඬනගනවා. දකුණු ආසියාවේ කාන්තාව දිනෙන් දිනම මේ අපරාධ රැල්ලට දිනෙන් දිනම ඒ අපරාධ රැල්ල ඉහළ ගියා. අද මම හිතන්නේ ඊටම හොඳ පණිවිඩයක්. ඉන්දියාවේ සියලුම ශේෂ්ඨවල කාන්තාවෝ නැගී සිටිනවා. ලංකාව තුළ අපේ කාන්තාවන්ට දිනෙන් දිනම අපි කියා සිටියා මීට එරෙහිව නැගී සිටින්න කියලා. දේශපාලන ભેදයෙන් තොරව අපි කාන්තාවන් ස්ත්‍රීන් හැටියට නැගී සිටිය යුතුයි. ඒ මක්නිසාද මේ අපරාධ රැල්ල, මේ දූෂණ රැල්ල, මේ දරුවන් අමානුෂික ලෙස ඝාතනය කිරීම මේ සියල්ලම අපි වෙලා දකිනවා විතරක් නෙවෙයි. අපි සෑම රජයකින්ම ඉල්ලා සිටින්නේ කොමිසම් පත් කිරීම නවත්තන්න. කොමිසම් පත් කිරීම තුළ අපිට සහනයක් ලැබෙන්නේ නැහැ. අපි ඉල්ලා සිටින්නේ කෙලින්ම නීතිය රැකවරණය අපිට ලබා දෙන්න. මේ ඝාතනකරුවන්, මේ අපරාධකරුවන්, මේ අපරාධ රැල්ලට හසු කරගෙන ඒ අයට දැඩි දඬුවම් ලබා දෙන්න. සෑම රජයකම වගකීම වෙනවා මේ දැඩි දඬුවම් ලබා දීලා මේ අපරාධ කරන අපරාධකරුවන්ව මේ නීතිය තුල සිරකොට දැඩි ඉහළම දඬුවම ලබා දීම සඳහා කටයුතු කෙරුවේ නැත්නම් විශේෂයෙන්ම මා කියන්න කැමති ලාංකිකයන් හැටියට අද අපිට මේ පාඩම දීලා තියෙන්නේ අපේ අසල්වැසි රටේ ඉන්දියාවේ කාන්තාව අද විහිදි වැහැලා දින ගාණක් ගෙදර උයන්නේ නැහැ. ඒ නිසා මේ පණිවිඩය අපිට දීලා තියෙනවා. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට ඉල්ලා සිටිනවා සියලුම කාන්තාවන්ගේ එන්න එක්වන්න. මේක හොඳ පණිවිඩයක්. මේ රැල්ල නවත්වන්න තනියම පුළුවන් කමක් නැහැ කාටවත්. සියලු දෙනා ලක්ෂ ගණනින් එකතු වෙලා මේ දූෂණ රැල්ලට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.